එදා මම ගෙදරින් එළියට ආවේ මහත් කලකිරීමකින්, ඒ වගේම වේදනාවකින්. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ විට ප්‍රචාරණය වෙන දෙයක් තමයි ගැහැණු ඔක්කොම බඩු කියන පාඨය. මේ පාඨයත් සමග මමත් ගැහැණියක් නිසා, මමත් එක්තරා දුවෙක් නිසා මට දැනුණු වේදනාව අපමණයි, අප්‍රමාණයි. ඒ වෙලාවේ විශ්ව මාතාව මට මෙන්න මේ විදිහට උත්තර දුන්නා. මෙවැනි බිහිසුණු පාට නිසා සමස්ත ස්ත්‍රී ජාතියම සමූල ඝාතනයට ලක්ව අවසන්. නමුත් මම ඔබට කියමි, කිසිම ස්ත්‍රියකට තවත් ස්ත්‍රියකගේ ක්‍රියාවකට වගකීම් දැරිය යුතු නැත. අනික මගේ දරුව මේ විශ්වයේ සමතුලිතතාවය මතක තබා ගන්න. යහපත් ගැහැණු ළමයින් මෙන්ම යහපත් පිරිමි දරුවන් සිටින්නාseම නරක ක්‍රියා කරන ගැහැණු දරුවන් මෙන්ම ඊට නොදෙවෙනිව නරක ක්‍රියා කරන පිරිමි දරුවන්ද මේ සමාජයේ සිටිති. අසාධාරණයේ ඇත්තේ වැරදි කරන පිරිමියාට වඩා වැරදි නොකරන නිර්දෝෂී ගැහැණුන් වෙත දෝෂාරෝපණය එල්ල කිරීමය. ඉතින් ඔබ මගේ පාරිශුද්ධ දියණිය, ඔබ අවංක වූවා, වැරදි ඉතා අඩුවෙන් කළා. ඉතින් ඔබේ ආත්මය පිරිසිදුයි, ඔබට වරදින්නේ නැත. මාගේ ආශිර්වාදය ඔබ සමග සැමදා පවතී.